ඔන්න ඉතින් ටිකක් කාලෙකට පස්සේ තමයි මේ පාර ට්‍රැවල් ව්ලොග් එකක් ගේන්නේ. අපි මේ පාර ආවේ ලංකාවේ තියෙන පුංචි එංගලන්තයට. මේක තියෙන්නේ නුවරඑළියේ මූන් ප්ලේන්ස් වල. ඉතින් දැන් ඉන්නේ අපි ඒකේ එන්ට්‍රන්ස් එක ළඟ. ඔන්න ඉතින් දැන් අපි පුංචි එංගලන්තයට ඇවිල්ලා මේ ඉන්නේ. අපි දැන් හදන්නේ චෙක් ඉන් වෙන්න. ඉතින් මෙන්න මේ පේන බිල්ඩින් එක තමයි මෙතන තියෙන මේන් රෙස්ටොරන්ට් එක. එතන තමයි රිසෙප්ෂන් එක තියෙන්නේ. අපි දැන් යන්නයි හදන්නේ. අපේ ඩීටේල්ස් දීලා චෙක් ඉන් වෙන්න. ඔයාලට පුළුවන් එයාලගේ Facebook account එකෙන් හරි එයාලගේ WhatsApp එක through හරි ඒ දවස් වලට යන rate එක දැනගෙන ඒක book කරගන්න. ඔයාලට මෙතන Pedro Barn කියලා තියෙන main restaurant එකෙන් ඒකේ rooms උත් available. ඉතින් එහෙම rooms වල ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන multiple cottages තියෙනවා. ඒව book කරලා ඔයාලට family එක පිටින් cottages වල ඉන්නත් පුළුවන්. ඉතින් ඔයාලට පේනවනේ මෙතන මාරම ලස්සන තැනක්. ඒ වගේම මෙතන තියෙන හැම කොටේජ් එකක්ම හදලා තියෙන්නේ ඉංග්ලන්ඩ් ආකිටෙක්චර් ටර්ම්ස් වලට අනුව. ඉතින් ඒක නිසා අපිට මෙතනට ආවම හිතෙන්නේ අපි නිකන් පුංචි එංගලන්තයට ආවා වගේ. ඉතින් මෙහෙම තමයි යාලා අපිව පිළිගත්තේ. හරිම රිෆ්‍රෙෂින් සිනමන් ටී එකකින් තමයි අපිව යාලා පිළිගත්තේ. අපි දැන් චෙක් ඉන් වෙලා තියෙන්නේ. දැන් අපි රූම්ස් වලට යන්නයි හදන්නේ. දැන් මේ අපි යන්නේ අපි බුක් කරගත්තු රූම් එකට. Pedro Barn එකේ ලස්සනම view එකක් තියෙන රූම් එකක් තමයි මම බුක් කරගත්තේ. ඉතින් ඔයාලා බලන්න කොච්චර ලස්සනයිද රූම් එක කියලා. ඉතින් ඔයාලා මෙතන විසිට් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් මම ඔයගලන්ට වැදගත් වෙයි කියලා හිතන දේවල් ටිකක් කියන්නම්. ඉතින් Little England cottages ගැන තව විස්තර කිව්වොත් මෙතන purchase 1000කට වඩා වැඩි ප්‍රමාණයකින් තියෙන භූමි ප්‍රමාණයක තමයි මේ ඔක්කොම cottages තියෙන්නේ. ඉතින් මේ පරිසරය වුණත් ගොඩාක් ලස්සනයි. මල් හැමතැනම වවල මාරම ලස්සන view එකක් තමයි මෙතන තියෙන්නේ. මට නම් හිතෙන්නේ මෙතන ගොඩාක් ලස්සන උදේට මීදුමත් එක්ක මේ පරිසරය දකිද්දී වෙනම ලෝකයකට ගිහිල්ලා වගේ තමයි අපිට දැනෙන්නේ. ඉතින් මම මෙහි ආවේ පොඩි සර්ප්‍රයිස් එකකටත් එක්ක. ඉතින් අපි මේ සර්ප්‍රයිස් එක arrange කරන ගමන් අපි මෙන්න මේ විදිහට පොඩියට බර්ත්ඩේ එකකුත් සෙලිබ්‍රේට් කරා. ඉතින් ඔයාලට බ්‍රෙක්ෆාස්ට් ලන්ච් වගේම ඩිනර් වුණත් මෙතන මේන් රෙස්ටොරන්ට් එකෙන් ඕඩර් කරලා ගන්න පුළුවන්. ඔයාලට වෙනම ඕඩර් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා ස්ටේ එක බුක් කරද්දිම ඔයාලට ෆුල් බෝඩ්ද හාෆ් බෝඩ්ද කියන ඔප්ෂන් එකෙන් ඔයාලගේ මීල් ප්ලෑන් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම මේ කෑම හරිම ෆ්‍රෙෂ් වගේම මාරම රසයි. ඉතින් ඔයාලගේ නිවාඩුවට ඔයාලා නුවරඑළියෙන් හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන්ම Little England cottages බලන්න. හරිම ලස්සන කාම් පරිසරයක් තියෙන තැන. ඔයාලට රිලැක්ස් වෙන්න හොඳම තැනක් කියලා තමයි මම නම් හිතන්නේ. එහෙනම් ඉක්මනටම ආයි travel vlog එකක් කරන් එනකන් අපිව subscribe කරලා තියාගන්න.